බුදුරජාණන් වහන්සේ මයංගනයට වැඩම කරන මයංගනේ හිටිය යක්ෂ ගෝත්‍රිකයෝ. අන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරා. ශ්‍රවණය කරලා මේ මෙරි මෙරි යන සංසාර ගමනේ උපදින භවයක් පාසා මුන් හොරකම් කරන්නේ නැහැ. මේ අය ආධර්මයේ හැසිරෙන්නේ නැහැ. මේ අය බය නැහැ. මේ අය වචන හරි ඍජුයි. එවනම් අද වර්තමාන තත්ත්වය අනුව බලනකොට ලංකාවේ බන්ධනාගාර ප්‍රශ්න, පාතාල ප්‍රශ්න, මේ ආයේදී ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙන්නේ පාට පාලනය තුල නෙමෙයි. එවනම් බෞද්ධ බලවේගයක් අපි ඔක්කොම එකට එකතු වෙලා ගොඩනගා ගන්න ඕනේ. අන්න එතකොට යුක්තිය සාධාරණය එමෙ ස්ථානෙම ඉටු කරන වරදට. අන්න එතකොට බයට හැදෙන යුගයක්. එකෙකුට දඬුවම් දෙනකොට අනික බයට හැදෙනවා. අන්න එවැනි යුගයක් බිහි කරගන්න ස්වාධීන බෞද්ධ බලවේගයක් ගොඩනගා ගත්ත දාට මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්.